channel. මේ අපේ වීඩියෝ සිරිස් එකේ 16 වෙනි වීඩියෝ එක. මේකදී අපි කතා කරන්න යන්නේ කොහොමද මගේ ස්ටෝෆ්‍රන්ට් එක ප්‍රෝග්‍රෑමින් එක බෑක් එන්ඩ් එක කොහොමද කරේ කියලා. මුලින්ම ලොගින් වෙලා අපි යමු ඩෑෂ්බෝඩ් එකට. ඩෑෂ්බෝඩ් එකේ මේ පබ්ලික් ස්ටෝකින් එක ක්ලික් කරාම මේ විදිහට අපිට ස්ටෝෆ්‍රන්ට් එක බලා ගන්න පුළුවන්. මෙතෙන්දි මම සෝටින් ප්‍රොසෙස් එකක් නම් කරලා දිනවා. මේ විදිහට තමයි මගේ සෝටින් ප්‍රොසෙස් එක වැඩ කරන්නේ. First most customers fast rating මේ විදිහට තමයි sorting වැඩ කරන්නේ. ඒ වගේම තමයි එක page එකකට product 6ක් load වෙන විදිහට තමයි page generation එක හදලා තියෙන්නේ. මේ තියෙන මගේ page generation process එක වෙන විදිය. last page එකේ products දෙක විතරයි display කරලා තියෙන්නේ. ඊළඟට මේ වගේ buttons ටුත් වැඩ කරනවා. සටම අපි වගේම ලස්ට පේජ් එකට යන්න පුළුවන්. ඒ වගේම ෆස්ට් පේජ් එකටත් යන්න පුළුවන්. අපි බලමු මේකේ බෑක් එන්ඩ් කෝඩ් එක මොන වගේද කියලා. මුලින්ම සෙලා ඩෑෂ්බෝඩ් එකේදී මම මෙන්න මේ data ටික අල්ලගෙන තියෙනවා. ඊළඟට page generation එකට අවශ්‍ය මෙන්න මේ items per page කියන එක 6ක් දීලා තියෙනවා. මට එක page එකට data 6ක් විතරක් display කරන්න ඕන නිසා කරන්ට් පේජ් එකටත් මේ වගේ සෙට් කරගෙන තියෙන වැලියු එක. ඊළඟට වැලිඩේෂන් පාර්ට් එක මෙතෙන්දි ගිහිල්ලා තියෙනවා. සෝට් ප්‍රොසෙස් එකට අවශ්‍ය වැලියු ටික තමයි මේ විදිහට අසයින් කරගෙන තියෙන්නේ. ඊළඟට මේ තියෙන සෝට් query එක. ඊළඟට මේ තියෙන්නේ product count එක ගන්න අවශ්‍ය query එක. ඊළඟට මෙතන තියෙනවා product count එකට සහ offset එකට අදාළ කෝඩ් එක. ඊළඟට මෙතන තියෙන්නේ product query එක. ඊළඟට ඒක fetches එකක් මෙතන යනවා while loop එක ඇතුළේදී. ඒ වගේම මෙතන search query එකක් දාලා තියෙනවා මම product query එක. ඒ කියන්නේ මේ query එකම අරගෙන ඒකට search කරන්න කියලා user id එක සහ items page එක සහ offset එක මේ විදිහට set කරලා තියෙනවා. ඊළඟට මේ ඩිසයින් එක ඇතුළේදී මම මේ තියෙන ඩෑෂ්බෝඩ් එකේ කෝඩ් එක මෙතන ඉඳන් තමයි ස්ටෝෆ්‍රන්ට් එක පටන් ගන්නෙ. මේ සෙක්ෂන් එකේදී මම මගේ sorting process එකට අදාළ coding ටික මෙතන ක්ලික් කරගෙන තියෙනවා. PHP sort by කියලා variable එක ඇතුළේදී ඒකේදී value එක මේ විදිහට මම දාලා තියෙනවා. ඊළඟට මෙතන තියෙන්නේ අපේ count එක පෙන්නන view එක මෙතන තියෙන්නේ. මේකෙදි පෙන්නනවා අපි total products ගාන සහ අපේ page එකේ product පෙන්නන products ගාන. ඊළඟට මෙතන තියෙන්නේ product grid එක start වෙන්නේ මෙතන. මේකදී මුලින්ම check කරනවා storefront products ගාන 0 වලට වඩා වැඩිද කියලා. වැඩි නම් තමයි මෙන්න මේ for each එක run වෙන්නේ. මේකදී මුලින්ම ඔප් කරගෙන තියෙනවා මෙතන image URL එක. ඒ වගේම එහෙම නැත්නම් image එකක් නැත්නම් no image කියලා මේ විදිහට පෙන්නනවා. ඊළඟට මෙතන ස්ටේටස් බැජ් එක දාගෙන තියෙනවා. ඊළඟට මෙතන ලෙවල් බැජ් එක. ඊළඟට මෙතන ප්‍රොඩක්ට් ඉන්ෆෝ මේ විදිහට ඇඩ් කරන රේටින් එකත් මේ විදිහට දාගෙන තියෙනවා. වගේම ප්‍රයිස් එක. ඇක්ෂන් බටන් එකේදී එඩිට් වලට මම product edit.php කියන එකට රීඩිරෙක්ට් කරලා තියෙනවා. ඒකේ ID එකත් එක්ක. ඊළඟට මෙතන තියෙන්නේ activation deactivation බටන් එක. product එකේ status එක ගන්න තමයි ඒකේ text එක වෙනස් වෙන්නේ. product එකේ active product එක නම් deactivate කියලා තමයි පෙන්නන්නේ. නැත්නම් deactivate කරපු product එකක් නම් activate කියලා තමයි බටන් එකේ පෙන්නන්නේ. ඊළඟට මේ තියෙන page generation code එක. මේකෙදි මම page generation එක මේ විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මෙතන ls එකේදී අපිට product display කරන කිසිම product එකක් නැත්නම් මේ else එක දෙනවා. මේකෙදි වෙන්නේ
අපේ යුසාලුතම ලොගුනම් හරි ප්‍රඩක්් මුකුත් ඇත් කර නැතුනම් හරි මේ කොටස් තමයි ඩිස්පලේ වෙන්නේ. ඊළඟ ස්ක්‍රිප් එකේදී මේ විදියට ෆන්ක්ෂන්ස් ටිකක් හදාගෙන තියෙනවා. මේ තියෙන අප්ඩේට් සෝට් කියන ෆන්ක්ෂන් එක මේකෙන් තමයි සෝටින් ප්‍රොසෙස් එක වෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ toggle product status එක කියන්නේ status change කරන ෆන්ක්ෂන් එක. ඊළඟට මේ තියෙන status change කරන ෆන්ක්ෂන් එක තමයි අපි බලමු status එක change උනාට පස්සේ අපිට මැසේජ් එකකුත් මම ඩිස්ප්ලේ වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ තියෙන්නේ ඒ විදිහට හදපු එක. මේකෙදි වෙන්නේ මුලින්ම අපි බලමු තියෙන ස්ටේටස් බැඩ් එක හදපු මේක. ඊළඟට තියෙනවා සක්සස් මැසේජ් එක පෙන්වන එක. මේකෙදි මම කොන්ට් මැසේජ් කියලා document.create element එකට div එකක් හදාගෙන තිනවා. ඒකට මේ class name add කරගෙන තිනවා. text content එක විදිහට මේක මම activated deactivated කියන එක add කරගෙන තිනවා. ඒ වගේම මේකට set timeout එකකුත් මම set කරගෙන තිනවා. else එකට එන්නේ set එක run නැත්නම් කියන මෙතන මොකක් හරි error එකක් ආවොත් තමයි මේ විදිහට එන්නේ. ඒ වගේ මෙතන catch එකේදී මම console log එකක් දාලා error එක identify කරගන්න හදලා තියෙනවා. මේ විදිහට තමයි මගේ back end එක මම හදලා තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකට හමු. Thank you.